අඩකපා මසා සකස් කරගත් චීවරය තමයි නියම චීවරයකට අංගෝපාංග වශයෙන් ඔය කියපු කාරණා ටික අත්‍යවශ්‍යයි. නැත්නම් ඒක අසම්පූර්ණයි. ජංගය කියන්නේ මේ ජංගාවේ ගෑවෙන කොටසට ආගන්තුක පටියක් අල්ලන්න ඕනේ. අංගලික තරම් ආගන්තුක පටියක් අල්ලන්න ඕනේ සූර්ය ආරක්ෂාවට. දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර කියන තුනටම ඒ ආගන්තුක පටිය කියන්නේ ජංගය තියෙන්න ඕනේ. ජීවය කියන්නේ මේ දෙල්ලට අහු වෙන කොටස. දෙල්ලට නිතර දාඩිය දාන නිසා, සිවුර දිරන නිසා ඒකේ ආරක්ෂාවට අර වගේ ජීවය පටියක් අල්ලනවා අංගලික තරම් පළලට. දෙකොණෙන් සාමාන්‍යයෙන් රියන ඈත් වුණාට කමක් නැහැ. ඉතින් ඒ විදිහට ජංගය ජීවය කියන දෙක අත්‍යවශ්‍යයි. ගන්ති පාස අත්‍යවශ්‍යයි. දැන් දෙපොට සිවුර, තනිපොට සිවුර කියන දෙකටයි ගන්ති පාස ඕන කරන්නේ. ගන්ති කියන්නේ ගැටයේ, පාස කියන්නේ මන්ද. ඒතකොට දැන් සිවුර, දෙපොට සිවුර, තනිපොට සිවුර පෙරෙව්වහම, පරිමණ්ඩලව පෙරෙව්වහම යටිකොන් දෙක හුලඟට එහා මෙහා නොවන පිණිස ඒ ගන්ති පාසය අමුණන්න ඕනේ. ගැට ගාගෙන හරි අර ගැටයකට මන්ද තදෙන හැටියට හරි එතන බැඳින්න ඕනේ. එතකොට ඒ සූර එක පැත්තටම හැමදාම පෙරවන්නේ නැති නිසා හතර කොනටම තියෙන්න ඕනේ. එක පැත්තකින් ගන්ටි, එක පැත්තකින් පාසෙ. අනිත් යටි කෙළවරත් එක පැත්තකින් ගන්ටි, එක පැත්තකින් පාසෙ. ඒකෙත් අල්ලන තැන් නියම වශයෙන් දැන් සිවුරක් පෙරෙව්වහම දකුණු පස්සේ කෙළවරට තියෙන්න ඕනේ පාසෙ. වම් පැත්තේ කෙළවරට තියෙන්න ඕනේ ගන්ටි. එහෙමයි මේ ගන්ටි පාස අල්ලන්නේ. ඒ වගේම කබ්බින්දු තියන්නට ඕනේ. කබ්බින්දුම කිව්වොත් ඒක අදිෂ්ඨාන කරන්න බෑ. කබ්බින්දු කියන්න නියම සිවුර හතරක් තියෙනවා. තනිපොට සිවුර, දෙපොට සිවුර, අඳන සිවුර සහ වර්ෂික සාටක සිවුර. මේ කියන හතරට කබ්බින්දු කියන්න ඕනේ. ඔය නුවාව කියලා තියෙනවානේ අග අල්ලපු පැටිය. ඒ නුවාවට ඇතුලෙන් මේ මංගල් හතරක්, මේ ඇඟිලි හතරක පළල ඇතුළට වෙන්නේ කබ්බින්දුවක් කියන්න ඕනේ මොන රැහැකට ටිකක් ලොකුවට. ඒක මේ ලාංඡනයක්, උපදේශයක් තියෙනවා. දැන් ඇතෙක් පිටින්න රජ කෙනෙකුට දිම කියන සිවුරක ඒ සටහන පේන්නේ. කබ්බින්දුව කියන එකේ අදහස තමන්ගේ සිවුර අඳුනා ගැනීමේ ලාංඡනයක්. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ නියම කරපු චීවරයක අංග. ඒවා නොතිබුණොත් මේක චීවරයක් නොවේ. ඒක රෙදි කඩක්. ඒ නිසා චීවරය කියන එකේ අංගෝපාංග සියල්ල සම්පූර්ණ වුණොත් තමයි අදිෂ්ඨාන කරලා නියම විදියට කැප පඳු ගහලා පාවිච්චි කරන්නේ. දැන් අද කාලේ මේ ඩයි පඳු කියලා જાතියක් තියෙනවා. ඒක කැප නැහැ කියනවා. මොකද ඒවා රසායනික වර්ණ. අපිට නියමිත වර්ණ තියෙන්නේ 6යි. කියන්නේ වර්ණ සඳහා ගන්න වර්ග 6යි තියෙන්නේ. මුලේ පොතු, කඳේ පොතු, ඒ වගේම පොත්තේ මුලේ මේ පඳු, කඳේ පඳු, පොත්තේ පඳු, මලේ පඳු, කොළේ පඳු, ගෙඩියේ පඳු. ඔය යම් මුල් වර්ග තියෙනවා. දැන් අද කාලේ මහෝගනී කියන ගස් වර්ගවල මුලේ හොඳට පාට තියෙනවා. දැන් පොත්තේ පාට තියෙන කලහ නුගවල. ඒවා පොත්තේ පඳු. තවත් ඒ වාගේ දැන් කොස් කීරි, කොස් ගහේ අරපියේ පඳු තියෙනවා. ඒවා කඳේ පඳු. තව මලේ පඳු වශයෙන් තියෙනවා සමාත මල් වර්ග සේපාලිකා වගේ. කොළේ පඳු තියෙනවා සමාත මේ අපි පාවිච්චි කරන බෝම්බු කොළ ඒව පාට ගන්න පුළුවන්. ගෙඩි වලින් අපි අහලා තියෙනවා රජලිය කියලා ගෙඩි වර්ගයක් තියෙන මේ වැල් වර්ගයක රජලිය. ඒව ගෙඩි වල පොත්තේ පඳු තියෙනවා. ඒ වාගේ ස්වභාවික දේවල් වල පඳු තමයි භික්ෂුවට චූරු සඳහා කැප. ඩයි පඳු කැප නැහැ කියලා අපේ උපාධ්‍යයන් වාසේ කියලා තියෙනවා. ඩයි පඳු ගහපු සිවුරක් මහානකමත් පිළිකන්නේ නැහැ කියලා. ඒ නිසා ඔය කියන චීවරයකට අවශ්‍ය ජංගෙය, ජීවෙය, ගන්තිපාස, කබ්බින්දු තැබීම, කැපපඳු පෙරීම අත්‍යවශ්‍යයි. එතකොට තමයි චීවරය නියම චීවරයක් වෙන්නේ. ඒකටයි අදිෂ්ඨාන කරලා නිසි හැටියට පරිභෝග කිරීමෙන් ආර්ය වංශ ප්‍රතිපදා පුරන්න ලැබෙන්නේ.